ඇස්ට්‍රොලොජි ඇන්ඩ් ලයිෆ් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අයබෝවන් කියලා. ඉතින් ඔන්න මේ වීඩියෝ එක බලන ඔයා කටක ලග්න හිමියෙක් වෙන්න ඕනේනේ. ඉතින් මේ කටක ලග්න හිමියන් හැමෝගෙම මම ඉස්සෙල්ලාම සමාව අයදිනවා. මොකද මට මේ වීඩියෝ එක කරන්න පරක්කු වුණා. ගොඩක් පරක්කු වුණා. මගේ පාඩම් වැඩයි එතකොට මම දැන් ගෙදර කේන්දර බලන්න පටන් ගන්න තියෙන්නේ පුංචිවට ඒ වැඩයි. එතකොට මගේ ගෙදර වැඩයි හැම දෙයක්ම එක්ක මට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඒකට මට සමා වෙන්න කියලා මම ඉස්සෙල්ලාම කියනවා. ඉතින් ඒ වගේම ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඒක මට උදව්වක් වගේම ඔයාලගේ අදහස් මගෙත් එක්ක බෙදා ගන්න එක මට ලොකු වටිනාකමක් දීමක් කියලා මම හිතනවා. ඉතින් මම මේ වීඩියෝ එකට යන්න කලින් ඉස්සෙල්ලාම මතක් කරනවා මේ කියන දේවල් සමස්තයක් විදිහට තියෙන තත්වයක් විතරයි. මේක හැමෝටම මේ විදිහටම තියෙන්නේ නැහැ. සමහර දේවල් මේ වගේ ගතිගුණ තියෙනවා. සමහර වෙලාවට මේ වගේ ගතිගුණ නැති වෙන්න පුළුවන්. හැබැයි එකක් දෙකක් හරි මේ අනිවාර්යෙන් මේ කටක ලග්න හිමියන්ට මම මේ කියන දේවල් තියෙන්න ඕනේ. ඉතින් ඔයාට මීට වඩා දේවල් තියෙනවද? එහෙම නැත්නම් මේ දේවල් වල මොන හරි වෙනසක් තියෙනවද? ඒ ඔයාලගේ හැම අදහසක්ම මට කමෙන්ට් එකක් දාන්න කියලා මම ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. මොකද මම ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් ඔයාලගේ අදහස මට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා. මම මට දාන කමෙන්ට් හැම එකක්ම කියවනවා. අනිවාර්යෙන්ම ඉතින් තවත් වීඩියෝ එක දිග්ගසන්න නැතුව අපි බලමු සඳුට අයත් කටක රාශියෙන් ඉපදිච්ච ඔයා මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් අපේ ග්‍රහලෝකයේ මව විදිහට තමයි චන්ද්‍රයා හඳුන්වන්නේ. චන්ද්‍රයා හැවත් සඳු තමයි අපේ ග්‍රහ මණ්ඩලයේ මෑණියන්. ඉතින් මේ මෑණියන්ට අයිති කටක රාශිය ගැන තමයි මම අද කතා කරන්නේ. මේ කටක ලග්නයෙන් උපන් අය කියලා කියන්නේ උසස් සිතුවිලි වලින් හෙබි අය. ඒ වගේම තමයි මොන හරි දෙයක් බලන් ඉඳලා කරන්න උපතින්ම හැකියාවක් තියෙන අය තමයි මේ කටක ලග්න හිමියන්. එතකොට ඒ වගේම තමයි තමන්ගේ හොඳ කියන්නේ තමන් යහපත් වැඩි නිසා තමන්ගේ හිත හොඳ වැඩි නිසා අනුන්ගේ කීම විශ්වාස කරලා අමාරුය වැටෙන අවස්ථාත් ගොඩක් දුරට තියෙනවා. ඒ වගේම තමයි උසස් අදහස් තියෙනවා. තවදුරටත් අපි මේ ගැන කතා කරොත් එහෙම කටක ලග්නයෙන් උපන් අය හරිම ක්‍රියාශූරයි. ඒ වගේම තමයි මේ අය ඍජු අදහස් දරන අය. දේවල් හංගන් ඉන්න හරි අමාරුයි මේ අයට. මේ නිසා මේගොල්ලෝ දේවල් හංගන් ඉන්නේ බොහොම අඩුවෙන්. ධනවත් වීමේ හැකියාව තියනවා වගේම තමයි සමහර අවස්ථාවලදී මහා ධනවන්තයෙකු වීමටත් හැකියාවක් තියෙනවා. පවුලට තමන්ගේ දරුවන්ට තදින් ආදරය කරනවා වගේම තමයි ගොඩාක්ම ගෙදර වාසය කරන්න තමයි මේ අය කැමති. මොකද තමන්ගේ දුවා දරුවන් එක්ක පවුලේ අයත් එක්ක ඉන්න තමයි ගෙදරට වෙලා ගොඩක්ම කටක ලග්න හිමි අය කැමති. නිර්භීතකම වගේම තමයි බේගලුකමත් කටක ලග්න හිමියන් සතුව නිතරම පවතින දෙයක්. දේවල් වලට අර හිතින් නිර්භීතකම වගේම දේවල් වලට ගොඩක් ඉක්මනින් බය වෙන ගතියත් කටක ලග්න හිමියන් සතුව තියෙනවා. ඒ වගේම තමයි බොහෝ දුරට යහළුවන් අඩුයි. මොකද මේ කටක ලග්න හිමියන් කැමති නැහැ වැඩි මිත්‍රයන් නැති කරගන්න එච්චර ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම කරදරවලට එන්න කලින්ම ගොඩාක් බය වෙනවා මේ අය. ඒ කියන්නේ මේ අය ගොඩක්ම පරිස්සම් වෙනවා දේවල් අර කරදරයක්, ලෙඩක්, දුකක් ඕනම දෙයක් එන්න කලින් ඒ දෙයට බය වෙලා අර පෙර සූදානමක් ඇති වෙන්න අය තමයි කටක ලග්න හිමියන් කියලා කියන්නේ. තවදුරටත් අපි බැලුවොත් අනුන්ගේ දුක් කරදරවලදී ගොඩක් දුක් වෙනවා. ඒක තමන්ගේ දුකක් තමන්ට වෙච්ච කරදරයක් වගේ හිතලා එයාලා දුක් වෙනවා. මොකද මේ අය ගොඩක් සංවේදී අනුකම්පා සාගත කට්ටියක් තමයි. ඉතින් එතකොට සතුන් ගැන දරුවන් ගැන වගේම තමන්ට වඩා පහළ මට්ටමේ ඉන්න බොහෝ අයත් එක්ක ඉක්මනින් හිතවත් වෙලා ඒ අයට උදව් උපකාර කරන්නත් ගොඩක් දුරට පෙළඹෙනවා මේ කටක ලග්නයෙන් උපන් අය. දුක් කරදර නිന്ദා අපහාස දරාගෙන තමන්ගේ ගමන යන්න හැකියාව තියන අය තමයි මේ අය. ඉක්මනින් තරහ යනවා. හැබැයි ඒක පවතින්නේ නැහැ. ඉක්මනින් කේන්ති ගන්නවා වගේම කේන්තිය නිවෙනවා. අර කියන්නේ කුකුල් කේන්තිකාරයෝ කියලා අන්නේ වගේ ඉක්මනට කේන්ති යනවා රණ්ඩු වෙනවා. හැබැයි ටික වෙලාවකින් ඒ රණ්ඩුව එයාලම ඉවර කරනවා. මොකද එයාලට තරහ හිතේ තියාගෙන ඉන්න බෑ. ඒ වගේම තමයි මේ අයට විශාල ව්‍යාපාරවල මුලසුන දරන්නත් හැකියාව තියෙනවා. තවදුරටත් අපි බැලුවොත් එහෙම කටක ලග්නයෙන් උපන් ඔබ මොන වගේද කියලා චන්ද්‍රයා ලග්නයේ සිටිනවා නම්
කියන්නේ ලග්නගත වෙලා චන්ද්‍රයා ඉන්නවා නම් ගොඩක් වෙලාවකට ආගමික භක්තිය වැඩි වෙනවා මේ අයගේ. එහෙම නැති වුණත් මේ කටක ලග්නයෙන් උපන් අය ගොඩක්ම ආගම දහමට ලැබී අය තමයි. කතාවට හරි දක්ෂයි. ඒ වගේම රණ්ඩු සරුවල් වලට ඊටත් වඩා දක්ෂයි. නමුත් වැඩි වෙලාවක් ඒ රණ්ඩු වෙලා ඉන්න බෑ. ඉක්මනින් රණ්ඩුව ඉවර කරනවා. අධික අනුකම්පාව කටක ලග්න හිමි ඔබගේ ප්‍රධානතම දුර්වලකමක්. මම අද ඒ කියන දේ හොඳින් මතක තබා ගන්න. මොකද ඔබගේ ප්‍රධානම දුර්වලකම තමයි අධිකව අනුකම්පාව ඇති වෙන එක. ඒක මම නැවතත් මතක් කරනවා. ඒ වගේම තමයි සහෝදරයන්ට හිතවත්. හැබැයි සහෝදරයන්ගෙන් ඔබට ඊතරම් ලැබීමක් පෙන්눔 කරන්නේ නැහැ. විවාහ ජීවිතයේ Taman කැමති අයුරින් ඇති වෙන්නේ නැත්නම් විවාහ නොවී ඉන්න පවා උත්සාහ කරනවා මේ කටක ලග්න හිමියන්. ඒ වගේම තමයි නිතර වෙනස් වෙන සුළුයි. ඒ වගේම හරි හිතුවක්කාරයි. ටිකක් හිතුවක්කාරකම වැඩි. සමහර අවස්ථාවල දුරදිග නොබලා කරන වැඩවලින් පසුතැවීම් ඇති වෙන දේවලුත් සිදු වෙන්නට ඉඩකඩ තියෙනවා. ලෙඩ රෝගවලට හැදෙන්න කලින් ඉඳලම සැහෙන්න බයයි. මට අර දේ වේද මේ දේ වේද කියලා අර වෙන්න කලින් හිතේ තියෙන බය නිසාම ගොඩාක් මෙයාලා ප්‍රවේශම් වෙනවා. ස්ථිර අදහස් අඩුයි. ඒ වගේම තමයි කටක ලග්නයෙන් උපන් ඕගොල්ලෝ ගොඩාක් සංවේදී පුද්ගලයන්. මෙහෙම තමයි ඉතින් කටක ලග්නය ගැන මම ඉගෙන ගත්තු දේවල්. ඉතින් මීට වඩා දේවල් තියෙනවා ඇති. සාමාන්‍යයෙන් මම දැනට ඉගෙනගෙන තියෙන දේවල් තමයි මම මේ ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගත්තේ. ඉතින් මේ වීඩියෝ එක බලන කටක ලග්න හිමි ඔයා අනිවාර්යයෙන්ම අමතක නොකර චූටි වෙලාවක් අරගෙන මට කමෙන්ට් එකක් දාන්න. ඔයා ගාවත් මේ වගේ ලක්ෂණ තියෙනවද? එහෙම නැත්නම් මීට වඩා තව දේවල් තියෙනවද? ඉතින් මම දන්න නොදන්න හැමදේම මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නවා වගේම නොදන්න දේවල් ඔයාලකින් ඉගෙන ගන්න එකත් ඔයාලගේ කමෙන්ට් එකකින් මට ලැබෙන ලොකුම උදව්වක්. දැනට මම දාලා තියෙන වීඩියෝස් වලට මට මතක විදියට කමෙන්ට් එකක් හෝ දෙකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හැබැයි මට සතුටුයි මොකද මගේ වීඩියෝස් කීප දෙනෙක් බලලා තියෙනවා. එතකොට මම දාලා තියෙන වීඩියෝස් 5-6ට 4ක් හෝ 5ක් දාලා තියෙනවා. ඒකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 6 දෙනෙක් එකතු වෙලා තියෙනවා. මට ඒක 6ක් කියන්නේ පුංචි ගාණක් නෙමෙයි. මට ඒක ලොකු ගාණක්. මොකද මගෙත් එක 6 දෙනෙක් හරි එකතු වෙලා ඉන්නවනේ. මම ඒ අය වෙනුවෙන් අනිවාර්යෙන් වීඩියෝස් අරන් එනවා. මේ ලග්න 12ට අදාළ දේවල් වලින් පස්සේ ඉස්සරහට වීඩියෝස් වලින් මම ගොඩක් දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලා දන්න දේවල් මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකේදී අනිවාර්යෙන්ම මට ඒ වගේ මොනවා හරි අදහස් ලැබෙයි කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මොනවා හරි දෙයක් ඔයාලගේ ජන්මපත්‍රයේ රැකියාව හෝ විවාහය කුමක් හරි දෙයක් එක දෙයක් ඔයාලට දැනගන්න අවශ්‍ය එක දෙයක් ගැන ඔයාලට පුළුවන් මගෙන් විමසීමක් කරන්න. ඔයාගේ උපන් දිනයයි උපන් වෙලාවයි දාලා ඔයාට දැනගන්න ඕන කාරණාවත් මට කමෙන්ට් එකක් දාන්න පල්ලෙහැ. ඉතින් මට වෙලාව තියෙන විදිහට අනිවාර්යෙන් මම ඔයාලට ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා. හැබැයි මම දන්න ආකාරයට මොකද මම තාම ඉගෙන ගන්න කෙනෙක් කියලා මම හැමතැනදීම සඳහන් කරා. ඉතින් මම මේ කියන දේවල් බලලා ඒව ඇත්ත නැත්ත මේ දේවල් කොහොමද එහෙම කියලා ඔයාලගේ අදහස මට එකතු කරන්න. එතකොට මම ඉගෙන ගන්න දේෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න මට ඉස්සරහට වරදින් නැතුව මේ දේවල් කරගෙන යන්න පුළුවන් වෙන්න ඒක ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඇත්තටම මම ගොඩාක් ආස කරන විෂයක් තමයි මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ. එතකොට ඉතිහාසය එතනින් ගත්තාම බුදුදහම ඒ වගේ අර গুপ্ত දේවල් සම්බන්ධයෙන් ඉගෙන ගන්න මම ගොඩක් කැමතියි. ඉතින් මේ දේවල් මම ඉගෙන ගන්න දේවල් මම ඔයාලත් එක්කත් බෙදා ගන්නවා. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් මට එකතු කරන්න කියලා කියන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම් වෙන බලාපොරොත්තු වෙමින් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගොඩක් ආදරේ පරිස්සමෙන් ඉන්න. අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු වලට සමා වෙන්න කියන ගමන් ඒ අඩුපාඩු මොන හරි ඔයාලට දැනෙන අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම.